හලෝ වෙල්කම් බෑක්. මාත් එක්ක බණ්ඩියම්මියෙක්ට කෑමක් හදමුද? ඉතින් මම හිතන් ඉන්නේ හදන්න වම්බටු මෝජුයි පරිප්පුයි ඇලතෙල් දාලයි සලාදයකුයි මසුයි හදන්න තමයි ඉන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම වම්බටු ටික හීනියට කපා ගත්තා ඉක්මනට. මං ඉතින් දැම්ම බදින්නේ නැති නිසා මං ඒකට කහයි ලුණුයි දාලා පොඩ්ඩක් මික්ස් කරගත්තා. මොකද නැත්තම් කහට පිපෙන නිසා. මං ඉස්සෙල්ලාම මේක හදන්න නැතුව ඉතුරු වැඩ ටික කරගෙන ඉන්න ඕනේ කියලා හිතුවා. ඒ හින්දා මම මේක කපලා මේක පැත්තකින් තියාගත්තා හොඳට මික්ස් කරලා. මං ඒ අතරේ පරිප්පුත් හොදගත්තා. ඊට පස්සේ අල ටික කපාගෙන ඒකටත් කහයි ලුණුයි දාලා ඒක තැම්බෙන්න තිබ්බා. ඉතින් මේ තමයි මං හදපු ටික. මම අනිත් ඒවා වීඩියෝ කර ඉන්නකොට මට වෙලාව යනවා දන්නේ නැතුව. ඉතින් මේ කොහොම හරි එකටත් ලං වෙන්නකොට තමයි මම උයලා ඉවරුනේ. ඒ නිසා එකින් එකට මට වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මොකද මම තනියමනේ වීඩියෝ කරන්නත් ඕනේ. ඒ නිසා මම ඉස්සෙල්ලාම ඉතින් ඉව්වා වෙලාව මදි වෙයි කියලා හිතුණා ඉතින්. ඉතින් මම කෙහෙල් කොලේකට තමා දැම්මේ ප්ලේට් එකට කෙහෙල් කොලේ රස්සන්ට රවුමට කපාගෙන තමා මම බත් එක බෙදන්න ගත්තේ. ඉතින් ඇත්තටම මම මේක හරිම ආසාවෙන් තමයි මම කරේ. ඉතින් ඉස්සර මම ගෙදර ඉන්නකොට මම උයන්න දන්නේ නැහැ. ඉතින් දැන් ටික හරි උයන්න පුළුවන් නිසා මම හිතුවා මේ වගේ දෙයක් කරොත් හොඳයි කියලා. ඉතින්